හරි හතරැස් නැත්තම් සමචතුරස්‍රාකාර හැඩයේ නිවෙස් ඉදිකිරීම අසුබද. මේ ගැන ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා. කොහොම නමුත් මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මොකද සමචතුරස්‍රාකාර හැඩය තමයි නිවෙස් සඳහා සුදුසුම හැඩය වෙන්නේ. වාස්තු පුරුෂ මණ්ඩල පිළිබඳව සහ නිවස තුල ශක්ති සංසරණය සිද්ධ වන ආකාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් කිසිම හේතුවක් නිසාවත් සමචතුරස්‍රාකාර හැඩය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. වාස්තු පුරුෂයාගේ හැඩය දශමයක්වත් වෙනස් නොවි නියමාකාරයෙන් පවත්වා ගන්න පුළුවන් එකම හැඩයක් සමචතුරස්‍රාකාර හැඩය. ඒ වගේම තමයි නිවැරදිව දිශානුගත කළොත් සෑම දිශාවකටම නිවසින් සමාන කොටසක් අයත් වෙනවා. ඒ නිසා පාද සියල්ලම එක හා සමාන වෙනවා. මේ නිසා නිවස තුල ශක්ති සමතුලිතතාවය අතින් උපරිමයි. ඒ වගේම සමබරතාවය අතින් ස්ථාවරත්වය අතින් උපරිමයි. ඒ වගේම තමයි මේ වගේ නිවෙස් වල බ්‍රහ්ම පාදය ආරක්ෂා කිරීමට පහසුයි. කොහොම නමුත් ඔබ ඊටමත් ප්‍රවේශම් විය යුතුයි. මොකද වැරදියට සැලසුම් කළොත් නරක ප්‍රතිඵලත් ඒ වගේම ප්‍රබල වෙනවා.